உனக்குள் நானே உருகும் இரவில் உள்ளத்தை நான் சொல்லவா மறுவும் மனதின் ரகசிய அறையில் ஒத்திகை பார்த்திடவா. Hello everyone, welcome back to my YouTube channel. අද ස්ටඩි vlog එකක්ද? නෑ, අද ස්ටඩි vlog එකක් නෙවෙයි. මට අද ලෙක්චර්ස් තියෙන දවසක්. මම මේ අද උදේ පාන්දරම නැගිටලා කලින් අපිට කරපු ලෙක්චර්ස් වල ස්ලයිඩ්ස් ටිකක් බලන ගමන් තමයි ඉන්නේ. මේ දවස්වල අපිට පීඩියාට්‍රික් මොඩියුල් එක තමයි යන්නේ. ඒ කියන්නේ චූටි බබාලාගේ එක එක ඩිසීසස්, ඒ වගේ ෆිසියෝതെරපි මැනේජ්මන්ට් එක කොහොමද කරන්නේ, ඒ වගේ දේවල් තමයි අපි මේ දවස්වල ලෙක්චර්ස් වලින් ඉගෙන ගන්නේ. අපේ මේ ඩිග්‍රී එක ඇතුළතදී පීඩියාට්‍රික් මොඩියුල් එක ටිකක් කම්ප්ලෙක්ස් මොඩියුල් එකක් විදියට තමයි සැලකෙන්නේ. මොකද අපි කලින් ටර්ම්ස් වල ඉගෙන ගනිපු හැම දෙයකම කම්බිනේෂන් එකක් තමයි අපිට මේ ටර්ම් එක ඇතුළත ඉගෙන ගන්න තියෙන්නේ. ඒ කියන්නේ චූටි බබාලට එන්න පුළුවන් MSK disorders, neuro diseases, ඒ වගේම respiratory conditions, මේ හැම දෙයක්ම අපිට මේ මොඩියුල් එකේදී ඉගෙන ගන්න තියෙනවා. ගොඩාරියක් දේවල් පාඩම් කරන්න තියෙනවා, අලුතින් ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේ කම්ප්ලෙක්ස් මොඩියුල් එකක් වුණාට ඉතින් චූටි බබාලාව එක්සැමින් කරන්න, එයාලගේ ඇසෙස්මන්ට් ගන්න, ඒ වගේම එයාලත් එක්ක කාලය ගත කරන්න පුළුවන් වෙන නිසා ඇත්තටම මේ මොඩියුල් එක නම් ගොඩාක්ම ඉන්ට්‍රස්ටිං මොඩියුල් එකක්. අද ලෙක්චර්ස් පටන් ගන්න උදේ 10ට. ඉතින් අපි ටිකක් වෙලා පාඩම් කරලා ලෑස්ති වෙලා ඉක්මනට ෆැකල්ටි එකට යමු. मनलोल रंग सेना हदेसियुं वदहरा नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලා හිරිවැටුණු සඳසේයා නිදිවර පූර. හරි, දැන් නම් උදේ 9ට විතර ඇති. ලෙක්චර්ස් යන්නත් පරක්කු වෙලා තියෙන. ඉක්මනටම ලෑස්ති වෙමු. So let's get ready with me. අද අපේ ටයිම් ටේබල් එකේ ලොකුවටම බිසි ෂෙඩියුල් එකක් නම් නෙවෙයි තියෙන්නේ. උදේ BSS ලෙක්චර් එකක් තියෙනවා. හවස පීඩ් මොඩියුල් එකේ ලෙක්චර් එකක් තියෙනවා. ඒ දෙක තමයි අද දවසට අපිට තියෙන්නේ. තාම අපිට අලුත් මොඩියුල් එකේ ක්ලිනිකල්ස් නම් පටන් ගත්තේ නැහැ ළමයි. ක්ලිනිකල් පටන් ගත්තට පස්සේ අපේ රොටේෂන් එකේ අපි යන සෙටින්ග්ස් මොනවාද, අපි එහෙ ගිහිල්ලා කරන්නේ මොනවාද, ඒ වගේ දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කර ගන්නම්. මම දන්නවා ගොඩක් නංගිලා මල්ලා ඉන්නවා ෆිසියෝതെරපි ගැන හරිම ඉන්ට්‍රෙස්ටඩ්. ඉතින් එයාලට දැනගන්නත් එක්ක මම ඒ වගේ දේවල් ඉස්සරහට වීඩියෝ ක්ලිප්ස් වලින් ෂෙයා කර ගන්නම්. ඇත්තටම ළමයි අපි කොළඹ මෙඩිකල් ෆැකල්ටි එක නැෂනල් හොස්පිටල් එක ළඟම තිබ්බට අපි ඒ හොස්පිටල් එකට විතරක් නෙවෙයි කොළඹවට හොස්පිටල් ගොඩකට ක්ලිනිකල්ස් යනවා. රාගම රුමැටොලොජි ඇන්ඩ් රිහැබිලිටේෂන් හොස්පිටල්, කළුබෝවිල ටීචින් හොස්පිටල්, ශ්‍රී ජයවර්ධනපුර ජෙනරල් හොස්පිටල්, ඒ වගේ හොස්පිටල් ගොඩකට අපිට ක්ලිනිකල්ස් වැටලා තිබුණා. ඉතින් අපි කලින් මොඩියුල්ස් වලත් මේ හොස්පිටල් වලට ක්ලිනිකල්ස් ගියා. ඉස්සරහට එන පීඩ් මොඩියුල් එකේ ක්ලිනිකල් රොටේෂන් වලදී අපි යන හොස්පිටල්ස් මොනවාද, අපි කවර් කරන සෙටින්ග්ස් මොනවාද කියලා මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්න. හරි, ඉතින් මම අපේ ක්ලිනිකල් රොටේෂන්ස් ගැන තමයි ඔයාලට පොඩි විස්තරයක් කිව්වේ. තව දෙයක් තමයි ගොඩක් නංගිලා මල්ල මගෙන් අහනවා ෆිසියෝതെරපි ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න මගේ A level results කොහොමද තිබ්බේ, ඉසෙට් ස්කෝර්, ඒ වගේ දේවල් ගොඩක් අය අහලා තිබ්බා. ඉතින් මං ඉස්සරහට මම ෆිසියෝതെරපි ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න මගේ ඒ ආපු ජර්නි එක ගැන විස්තර වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. ඔයාලත් එක්ක chat එකක් දාලා ඉවරනකොට මම ලෑස්ති වෙලත් ඉවරයි. දැන් මේ දුවගෙන ෆැකල්ටි එකට යන ගමන් ෆැකල්ටි එකට යන්න කලින් කාලේ ඉන්න ඕනේ ළමයි. මේ ටයිම් එක වෙද්දී පුදුම බඩකිනි. මම ඉතින් සුපුරුදු පරිදි මම හැමදාම කන කඩේට ගියා මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මගේ පුරුද්දක් තියෙනවා ළමයි. මම සාමාන්‍යයෙන් උදේට ෆාස්ට් ෆුඩ්ස් ගන්නෙ නැහැ. මොකද එහෙම ගත්තට පස්සේ මට මගේ දවසේ වැඩ ටික කරගෙන යන්න අමාරුයි.
ගෑස්ට්‍රයිටිස් ප්‍රශ්න එනවා, ඊට පස්සේ බඩ කිනියනවා. ඒ නිසා මම උදේට මොනා හරි හොඳට බඩ පිරෙන්න බත් හරි එහෙම නැත්නම් ඉන්දියාප්ප හරි ඒ වගේ දෙයක් තමයි කන්නේ. ඇත්තටම ඉතින් ඒවා හෙල්දි ෆුඩ්ස් නේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. ඉස්සර ගෙදරදී එරවලු පෙන්නන්නම් බැරි අය ඉතින් කැම්පස් ආවට පස්සේ තමයි ඒ වගේ රස හරියට මధుර ගන්නෙ. මමත් ඒ කැටගරි එකටම අයිති ළමෙක්. දැන් මේ උදේට කාලි ඉවර වෙලා ඉක්මනටම ෆැකල්ටි එකට යන ගමන් ඔයාලා දන්නවද අපේ ෆිසියෝതെරපි ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ UCFM Tower එකේ 10th floor එකේ 11th floor එකේ 10th floor එකේ Department of Allied Health Sciences තියෙනවා. ඒ වගේම 11th floor එකේ Sports and Rehabilitation Center එක තියෙනවා. මේ දෙකේ තමයි ඉතින් අපිට ෆිසියෝതെරපි ස්ටුඩන්ට්ස්ලා විදියට ලෙක්චර්ස් තියෙන්නේ. Say hi to these cute girls. මේ අපේ බැච් එකේ මගේ බැච්මේට්ස්ලා බලන්නකෝ අනේ උදේ පාන්දරම ලෙක්චර්ස් වලට යන්න මෙයාලගේ තියෙන උද්‍යෝගේ. අපි දැන් 10th floor එකට ආවා. මෙන්න මේ ලෙක්චර් හෝල් එකේ තමයි අද උදේ අපේ පළවෙනි ලෙක්චර් එක තියෙන්නේ. BS stream එකේ leadership ගැන ලෙක්චර් එකක් තමයි අද අපිට මුලින්ම තිබ්බේ. උදේ ලෙක්චර් එක ඉවරයි. දැන් මේ හැමෝම ලෙක්චර් එක ඉවරලා වාඩි වෙලා ඉන්නවා. සර් අපිට අන්තිමේදී වොයිස් රෙකෝඩ් එකක් අහන්න දුන්නා. ඒක අහන ගමන් තමයි මේ ඉන්නේ. මේ ඉන්නේ අපි පීඩ් මොඩියුල් එකේ ප්‍රැක්ටිකල්ස් වලට මොඩල්ස් විදියට ගන්න අපේ බබා. ඉතින් කියුට් නේද එයා? It's lunch time. දැන් මේ මගේ යාළුවෝ ටිකත් එක්ක ලන්ච් එක ගන්න කොමන් රූම් එකට යන ගමන් අපි ලන්ච් එක අරගෙන ලෙක්චර් හෝල් එකට යනකොට තමයි දැක්කේ අපේ ජුනියර් බැච් එකේ නංගිලා මල්ලට තිබුණු ඔස්පි එක්සෑම් එක ඉවර වෙලා. දැන් අපි මේ හැමෝම ලෙක්චර් හෝල් එකට වෙලා අපේ ලෙක්චරර් මැඩම් එනකන් වාඩි වෙලා බලාගෙන ඉන්නවා. ඔන්න දැන් හවස ලෙක්චර් එකත් ඉවරයි. මේ වෙලාවෙද්දී අපි හැමෝටම අයිඩියා එකක් ආවා. ගොඩක් කාලෙකින් බින්චුන් එකට ගියේ නැති නිසා බින්චුන් එකට ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් හරි මිල්ක් ටී එකක් හරි බොන්න. ඔයාලා සාමාන්‍යයෙන් බින්චුන් එකට වගේ ගියොත් ඔයාලගේ පර්සනල් ෆේවරිට් මොනවාද කියලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකුත් දාගෙන යන්න. දැන් මම මගේ යාළුවෝ සෙට් එකත් එක්ක ඇවිදගෙන බින්චුන් එකට යන ගමන් අපේ ෆැකල්ටි එක ළඟ බින්චුන් දෙකක්ම තියෙනවා. ඉතින් අපිට හරිම ලේසි පයින්ම ඇවිදගෙන යන්න පුළුවන්. කලින් දවසක නම් මම බ්‍රවුන් ෂුගර් බබල් ටී එකක් බිව්වා. ඉතින් මට අද හිතුණා වෙන මොකක් හරි මිල්ක් ටී එකක් try කරලා බලන්න. මගේ යාළුවෝ ටික නම් මැංගෝ සන්ඩේ එකක් තමයි ඕඩර් කරේ. හැබැයි මට හිතුණා අද වෙනස් ෆ්ලේවර් එකකට ගියා නම් හොඳයි කියලා. ඉතින් මම ලයිචි ජැස්මින් මිල්ක් ටී එකක් ඕඩර් කරගත්තා. ඇත්තටම මට මතක නෑ මම මොනවද මේ කතා කරන්න කියලා. මං බොන මිල්ක් ටී එක ගැන මොනවාම හරි දෙයක් වෙන්නේ නැතිව කතා කරන්න ඇත්තේ. ඉතින් මේ වගේ යාළුවොත් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරන්න ලැබෙන එක ඇත්තටම මාරම රිලැක්ස් වෙන දෙයක්. මොකද අපි දවස පුරාම ලෙක්චර්ස් එක්ක, ඇකඩමික් වැඩත් එක්ක, ඒ වගේ දේවල් එක ගොඩක් ස්ට්‍රෙස් වෙලා තමයි ඉන්නේ. ඉතින් යාළුවොත් එක්ක පොඩ්ඩක් එළියට ගිහිල්ලා කතා කරන ගමන් පොඩි chat එකක් දාන ගමන් මේ වගේ ඩ්‍රින්ක් එකක් බොන ගමන් ටයිම් ස්පෙන්ඩ් කරන්න ලැබෙන එක ඇත්තටම ගොඩාක්ම වටින දෙයක්. අදට මම මගේ vlog එක ඉවර කරනවා. ඉතින් අපි තවත් ලස්සන vlog එකකින් හම්බෙමු.
Thanks for watching.